40 Days with Jesus. අනුන්ගේ පිහිට ලැබෙන තුරු පසකට වී බලා නොසිට ජේසුස් වහන්සේගේ හඬට සවන් දී ඔබේ අතීතයේ පරාජිත පැදුර අතටගෙන අදම නැගී සිටින්න. මා ප්‍රියාදර ප්‍රේමවන්තයනි, අද අපි අවධානයට යොමු වන ශුද්ධ යොහාන් සුවිශේෂයේ එන මේ සිද්ධිය හුදෙක් අතීතයේ සිදු වූ හාස්කමක් පමණක්ම නෙවෙයි. ඒ අද ජීවත් වන අප සැමට දෙන ප්‍රබල ජීවන පණිවිඩයක්. වසර 38ක් තිස්සේ බෙදෙස්දා පොකුණ අසල රෝගීව වැතිර සිටි එමිනිසා දෙස බලන්න. ඔහුගේ මුළු ජීවිතයම ගෙවී ගියේ කවුරුන් හෝ මාව පොකුණට දමාවි කියන බලාපොරොත්තුවෙන්. ඔහු වටා සිටියේ තමන් වැනිම වූ රෝගීන් පිරිසක්. අද අපේ සමාජයත් මේ වගේමයි. බොහෝ දෙනෙක් අපේ අසාර්ථකත්වයන්ට, අපේ වේදනාවන්ට අනුන්ට දොස් පවරමින් කවුරුන් හෝ අපව ගොඩගන්නා තුරු වසර ගණනාවක් එකම තැන පල්වෙමින් ඉන්නවා. නමුත් ජේසුස් වහන්සේ එමිනිසා අසලට පැමිණ අසන්නේ ඉතා සරල, එවගේම ගැඹුරු ප්‍රශ්නයක්. ඔබට සුවවන්නට අවශ්‍යද? මේ ප්‍රශ්නය අද උන්වහන්සේ ඔබගෙනුත් අසනවා. අපිට ඇත්තටම අපේ පරණ පුරුදු වලින්, කම්මැලිකමෙන්, පරාජිත මානසිකත්වයෙන් මිදෙන්නට අවශ්‍යද? නැත්නම් ඒ පරාජිත පැදුර මතම වැතිරී අනුන්ට දොස් කියමින් ජීවත් වෙනවද? ජේසුස් වහන්සේ ඒ රෝගියාට කීවේ කවුරුන් හෝ එනතුරු බලා සිටින්නට කියා නොවේයි. උන්වහන්සේ දුන් විධානය වුණේ නැගිටින්න, ඔබේ පැදුරගෙන ඇවිද යන්න. තමන්ව මෙතෙක් කල් රඳවාගෙන සිටි ඒ රෝගී පැදුරුම අතටගෙන නැගී සිටින්නට උන්වහන්සේ ඔහුට ශක්තිය දෙනවා. අද සමාජයේ අපිත් බොහෝ විට සම්ප්‍රදායන්ට, නීති රීතිවලට සහ අනුන්ගේ මතයන්ට බිය වී එකම තැන හිර වී ජීවත් වෙනවා. නමුත් සැබෑ ආගමිකත්වයේ සහ සැබෑ ජීවිතයේ තියෙන්නේ අනුන්ගේ පිහිට ලැබෙන තුරු නොසිට දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබා තමන්ගේ ශක්තියෙන් නැගී සිටීම තුළයි. ඔබ අද වැටී සිටින තැනින් නැගිටින්නට තීරණය කරන්න. එවිට සැබෑ සුවය ඔබේ ජීවිතයට ඇතුළු වන්නේය. ජේසුස් පිහිටයි.